සතෙකුට සීපාවකට වඩා මිනිස්සෙක් සම්බන්ධයෙන් කටයුතු කරන විදිය බරපතලයි. ඊළඟට ඒ නිසා මේ සමහර වෙලාවට නිරේ අවුරුදු කෝටි ගාණක් ඉඳලා තමයි ওই බඩට දරුවෙක් එන්නේ. ඒ දරුවත් සමහරලාට ඒ අම්මලා මරලා දැම්මොත් එහෙම බලන්නකො අවුරුදු කෝටියක් මේ ලෝදි හැලියේ පැහිච්ච ප්‍රාණියෙක් අම්මා කෙනෙක්ගේ බඩට එනකොට ඉපදෙන්නත් කලින් ඒක මරලා දැම්මට පස්සේ දැන් තේරෙනවද මේ පාපේ තියෙන වැඩි සුළු දෙයක් පොඩි බෙහෙතක්. ඒකයි ඒකේ භයානකකම. අවුරුදු ගානක් තිරිසන් සත්තු වතුරේ ඉඳලා රිලව් වෙලා ඉඳලා මැක්කෝ වෙලා ඉඳලා ගැඩවිල්ල වෙලා ඉඳලා වේයෝ වෙලා ඉඳලා සමහරවිට අවුරුදු කෝටි ගානකින් අම්මා කෙනෙක්ගේ බඩට එනවා. ඒකට ඒකටත් ඉපදෙන්න දුන්නේ නැතකොට සමහරවිට කැයි හොටු කකා ඉන්න ප්‍රේතාත්ම ඔය කුණු කාණු වල නාන තැන්වල ඔය මේ කෙල්ල සොටු සෙම ලෙව කකා ඇඟවල් ලෙව කකා ඉන්න කෙනෙක් මිනිස්සෙක් වෙනවා. ඒ පැටියටත් එන්න දෙන්නේ නැතකොට ඊට පස්සේ ඔන්න දරු පෙට්ටිය ඉපදෙනවා. ඉපදිලා අම්මගෙන් කිරිබොනවා කියන්නකො. නිරේ ඉපදිච්ච අවුරුදු කෝටි ගාණක් නිරේ ඉපදිච්ච කෙනෙක් නම් මේ මනුස්ස ලෝකෙ ඉපදිලා අම්මගෙන් කිරිබොන්නේ. ඒ අම්මගෙන් කිරි බින්දුවක් බොන්නේ අවුරුදු කෝටි ගාණකට පස්සේ. ලෝදිය බීපු කෙනෙක්. ඒකයි ඉස්සර කිරි දෙනකොට රන් කිරි කට ගහන්නේ. ඉස්සලාම රත්තරන් උරගාලා ළමයාගේ තොලේ තේනවා. කිරිත් මව් කිරිත් එක්ක. කැයි හොටු කකා සෙම කකා හිටපු පෙරේතේ ඔය කුණු කාණු ලෙව කකා නාන තැන්වල ලෙව කකා කක්ක වලවල් වල කක්ක කකා හිටපු පෙරේතේ මොනවා හරි පිනකින් මනස ලෝකයට ඇවිල්ලා අම්මගේ බඩෙන් ඉපදිලා ඉඳුල් කට කවනකොට ඉස්සලාම කිරිබඩින් ඉතක් කන්නේ අවුරුදු කෝටි ගානකට පස්සේ. ඒකයි ඉඳුල් කට ගෑම ඒක මඟුලක් වුණේ. බෞද්ධයන් අතර ඒක මඟුලක් වුණා. ඇයි අයින ආත්ම භාවයකට ඒ ඉස්සලාම අවුරුදු ලෝදී බිබී හිටපු ආත්ම භාවයකට මනුස්ස උප්පත්තියක් දීලා කිරි ටිකක් පොපු අම්මගේ ණය ගෙවන්න බෑ දරුවෙකුට කවදාවත්. ඒ තාත්තගේ ණය ගෙවන්න බෑ කාටවත්. ඉඳුල් ටිකක් කට ගහපු ඒ අම්මගේ තාත්තගේ ණය ගෙවන්න බෑ. යමපල්ලෝ මත උල් වලින් ඇනෑන හිටපු ආත්ම භාවයක් මිනිසෙක් මත ඉපදුනා මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ පැනල් රෙද්දකින් අර දරුවා මෙහිම අරන් තුරුල් කරගන්නකොට ඔය වගේ උණුසුමක් ඔය ආත්ම භාවයට ලැබෙන්නේ අවුරුදු කී කෝටියකට පස්සේද? බුදුරජාණන් වහන්සේට ගොඩාක් දේවල් පෙනෙනවා. බුදුරජාණන් වහන්සේ ගොඩාක් දේවල් දන්නවා. ඒ නිසා තමයි මේ මාතා පිතු ප ဋ ාණං කියලා කිව්වේ. මනුෂ්‍ය ජීවිතය ලැබෙන්නේ තාමත් කලාතුරකින් පිඟුතුනේ දුෂ්කරයි මනුස්සෙක් වෙනවා කියන එක. ඒක සියදි විනාසා ගත්ත ගම එක්කෝ මේ තරුණ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. කෙල්ලෙක් නිසා හිත වට්ටගෙන මට මේ ජීවිතෙත් එපා. කෙල්ලොද දුර්ලභ මනුෂ්‍ය ජීවිතේද දුර්ලභ. ඊට පස්සේ කවුරු හරි රවට්ටනවා. මුන් මාව රැවට්ටුවා මට දැන් කරගන්න දෙයක් නැහැ මම මැරෙනවා. රැවටීම කියන එකද දුර්ලභ මනුෂ්‍ය ජීවිතේද දුර්ලභ. දැක්කද බුදු බණ පද නොදන්නාකම. ජීවත් වෙන්න මිනිසුනේ කොයිතරම් කරදර ආවක්. ඊළඟට උත්තරේ තියෙනවා කිච්ඡම් මච්ඡාන ජීවිතං. දුර්ලභ මනුස්සෙක් වෙලා ඉපදුන මේ කෙනාට ජීවත් වෙන එක තමයි ඊළඟ දුෂ්කරම දේ. බඩට ওই දරුවා ආපු දවස් ඉඳලා පොඩි සෙමක් හැදුනත් ස්පිතාල ගහන්නේ දුවන්නේ ওই දරුවා ජීවත් කරවන්න නේද? බෙහෙත් ගන්න ස්පිරිතාල වලට යන්නේ. කී ගමනක් අම්මලා ওই පැටව උසගෙන ස්පිරිතාල වලට යනවාද ජීවත් කරවන්න. ඊට පස්සේ දරුවා ඉපදෙනවා. ඉපදුනාට පස්සේ උදේ මොන්ඩිසෝරි යනවා. අර පොඩි පැටියේ පහසු දෙයක්ද දුෂ්කර දේවල්ද මේ කරන්නේ? දුෂ්කරයි. උදේ පාන්දරම නැගිටින්න ඕනේ. ඉස්කෝලේ යන්න ඕන. බලන්නකෝ මේ ජීවත් වෙන්න තියෙන කරදර ටික. ඊට පස්සේ රස්සාවල් කරන්න ඕන.
සල්ලි හම්බ කරන්න ඕන. ඒ සල්ලි හම්බ කරන්න ගස් බඩ සමහර අය ගස් බඩ ගාලා පොල් කඩලා ජීවත් වෙනවා. කොච්චර දුෂ්කරයිද? කොච්චර දුෂ්කරයිද නේ? දැන් අපේ පැතිවල කුලී වැඩට යනවා. තේ දළු කඩන්න යනවා. අපේ අම්මත් තේ දළු කැඩුවා. මේ ඇඟිලි වලින් ගහක දළුම කොච්චර කඩන්න නැතිද ජීවත් වෙන්න. අපේ තාත්තලා ගොවිතැන් කරනවා. ඒ උදැල්ල උස්සලා මහ පොළොවට කී ගමනක් ගහන්න නැතිද ජීවත් වෙන්න. ගොයන් කපන මිනිස්සු ඉන්නවා. දෑකැත් අරන් ගොයන් කී ගමනක් ඒ කාලේ කපන්න නැතිද ජීවත් වෙන්න. ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා. මේ සුක්කාලම කොයි දිසා කීයකට කරකවන්න නැතිද ජීවත් වෙන්න. ගුරු වෘත්තිය කෙනෙක් ඉන්නවා. එකම පාඩම කී දහස් වතාවක් කියලා දෙන්නේ නැතිද ජීවත් වෙන්න. ජීවත් වෙන්න තියෙන දුක බලන්නකෝ. ඒ ඇස්සේ මනුස්සයාගෙන් කරදර, නෝනගෙන් කරදර, දරුවන්ගෙන් කරදර, ආසල්වැසියන්ගෙන් කරදර. ඕම ඉඳලා මැරිච්ච පෙරේතෙක් ලාරුඩු නම ඒ ඊළඟ කරදරේ. ඊට තොවිල් පවිල් දේවාලයකට ගියාට පස්සේ පූලක් කපන්න ගත්තාට පස්සේ මාස ගාණක් හම්බ කරපු එක එතන ඉවරයි. අමාරුවෙන් කනකරයක් ගන්න. ඒක අරන් සතියයි දෙකයි දාන්නේ. සල්ලි අගහිකමක් එනවා. ගිහිල්ලා බැංකුවේ තියෙනවා. උපන් සත්වයාට ජීවත් වෙන එක පහසු දෙයක්ද කරදර දෙයක්ද? එතකොට ඔබට ජීවත් වීම කරදරයි කියන එක මේ ඔබට විතරක්ද සමස්තයට අයිති වෙන පොදු ඉරණමක්ද? පොදු ඉරණමක්. පොදු ඉරණමට අඬන්න එපා. පොදු ඉරණමට වැළපෙන්න එපා. ඕක හැටි. මුහුණ දෙන්න ඕන. සීතල වැස්ස, අටලෝ දහම, සුලි කුණාටු, ජල ගැලීම්, සුනාමි, සතුරු කරදර, වසංගත. ඉතින් උපන් සත්වයට මුහුණ දෙන්න. ඒක බුද්ධ වචනේ එහෙනම් බොරු වෙන්න ඕන. කිච්ඡං මච්ඡාන ජීවිතං. ඉපදුන සත්වයාට ජීවත් වීම දුෂ්කරයි. පාරේ කී ගමනක් හැප්පෙන්න ගිහිල්ලා අපි බේරුණාද? මේ ජීවිතේ රැවගත කොච්චර අමාරුද? කඳු පල්ලම් හෙලවලින් වැටෙන්න ගිහිල්ලා බේරිච්ච ඒවා. කොච්චර මේ වෙනකොට මේ ජීවිතේ කොච්චර අමාරුවෙන්ද රැකගෙන තියෙන්නේ. කන බොන දෙයක් උගුරේ හිප්පුණොත්, වසක් විසක් කැවුණොත්, සත්තු සිව්පාව සර්පය දෂ්ට කළොත්, උපන් සත්වයට ජීවත් වෙනවා කියන එක පහසු දෙයක් නෙවෙයි. අමාරුයි. අමාරුයි. මිනිස්සු හිඟා කකා පොල් කට්ටක් කරන් පාරට බහිනවා ජීවත් වෙන්න. චර දුෂ්කරයි.